පුරාණ අම්බලම් අතරින් එකක් වශයෙන් මහනුවර තලාතුවේ මාර්ගයේ පැමිණ බවුලාන දක්වා ගමන් කිරීමේදී මෙම පෞරාණික අම්බලම හමුවේ. ආරක්ෂාව පතා දන්තධාතුන් වහන්සේ හඟුරංකිත දක්වා රැගෙන යන අවස්ථාවේදී මෙම අම්බලමේ මොහොතක් තබා වැඩම කළ බව ජනප්‍රවාදයේ සඳහන්. එම කතාපුවතේ සඳහන් වන්නේ ආරක්ෂිත ස්ථානයක් කරා වැඩම කරමින් සිටියදී දන්තධාතුන් වහන්සේ උදෙසා දහවල් දාණය මෙම ස්ථානයේදී පිළිගැන්වූ බවයි. මෙම මාර්ගය ඔස්සේ දන්තධාතුන් වහන්සේ දෙවරක් වැඩම කළ බව තවදුරටත් එම ජනප්‍රවාදයේ සඳහන්. ඒ ඉංග්‍රීසි ආක්‍රමණවලදී දළදා වහන්සේ කිතුල්පේ විහාරයට වැඩම කළ අවස්ථාව සහ හඟුරංකිත දක්වා වැඩම කළ අවස්ථාවයි. සියවස් ගණනාවක් පැරණි මෙම අම්බලම සඳහා එක් අවස්ථාවකදී හඟුරංකිත මාලිගයෙහි දැවමය කණු යොදාගෙන ඇතැයි සඳහන්. ඒ 17 වන සියවසේදී ලන්දේසි ප්‍රහාර නිසා ගින්නෙන් දැවී ගිය හඟුරංකිත මාලිගයෙහි දැවමය කණු යොදා ගනිමිනි. කන්ද උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසීන් මෙම ප්‍රදේශයේ කඳ උරු බැඳගත් අතර ඔවුන් මෙම අම්බලම පවත්වාගෙන ගොස් ඇත්තේ ගවමස් මඩුවක් වශයෙනි. ඒ නිසා මෙම අම්බලමේ පෞරාණික කැටයම් රැසක් විනාශ වී තිබේ. ඔවුන් සිය ආගම ඇදහීමේදී කණු මත යෙදූ කුරුසයන්හි කුඩා යකඩ පතුරු අදටත් විද්‍යාමානයි. නිර්මාණ ශිල්පය හා වාස්තු විද්‍යාත්මක කරුණු අනුව මෙම අම්බලම මහනුවර යුගයේ සෙසු අම්බලම් හා සමානය. ඒ අනුව අම්බලම් රැසක් එකම යුගයේ ඉදි වූ බව පොදු පිළිගැනීමයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්ෂ 1967 දී පුරා විද්‍යාත්මක ස්ථානයක් වශයෙන් මෙම ස්ථානය නම් කොට තිබේ. ප්‍රහාර, ගරාවැටීම් හා විනාශ කිරීම මැද්දේ ඓතිහාසික ගොඩමුන්න අම්බලම අදටත් විරාජමානව පවතී.